මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ ඊරානයේ ප්‍රහාරය නිශ්චිතව එල්ල කරපු ඉලක්කයට එල්ල කරපු ප්‍රහාරයක්. අපතයන් නැතුව යුද බලය අපතයන් නැතුව. ඇත්තටම එහෙම ඉලක්කයක් ගන්නෙ කොහොමද? තවත් රටක මේ උත්තරීතර නායකයෙක්, ඒ වගේම ආගමික පැත්තෙනුත් ඔහු නායකයෙක්, ඒ වගේ ඉලක්කයක් ගන්න පහසුවෙන් බෑ. මොකද්ද මෙතන තිබිලා තියෙන තාක්ෂණය? ඇත්තටම මේ පසුගිය පෙබරවාරි 28 වෙනිදා ලෝක ඉතිහාසයේ අති සුවිශේෂී දිනයක්. මොකද රාජ්‍යයක පොඩි රාජ්‍යයක් නෙවෙයි ඉරානයේ විශාල රාජ්‍යයක්. රාජ්‍යයක රාජ්‍ය නායකයෙක්, ඒ වගේම ලෝකයේ ප්‍රධාන ආගමික නායකයව කෙලින්ම ගුවන් ප්‍රහාරයක් මගින් ඝාතනය කළා ඊශ්‍රායලයත් ඇමරිකා එක්සත් ජනපදයත්. හැබැයි ඉතින් මේක ඊශ්‍රායලය හමාස්වරු ඊශ්‍රායලයට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කළාට පස්සේ මෙවැනි ප්‍රහාර ගණනාවක් ඊශ්‍රායලය විසින් ඉරානයටත් ඒ වගේම ඉරානයේ සහායක හමුදා හැටියට තියපිච්ච හමාස් සංවිධානයේ නායකයෝ විනාශ කරන්නත්, උදාහරණයකට හමාස්හි නායකයා වෙච්ච ඉස්මායිල් හනියා ටෙහරානයේදී ඝාතනය කළේ. ඒ වගේම හිස්බුල්ලා සංවිධානය ඉතාම බලගතු සංවිධානයක්, යුදමය සංවිධානයක් ලෙබනනයේ ෂියා මුස්ලිම්වරු අතරේ. එහි නායක නසරුල්ලා ඔහු 2006 යුද්ධයේදී ඔහු තමා හිස්බුල්ලාවරු විජයග්‍රාහී සටනකට මෙහෙව්වේ ඊශ්‍රායලයට එරෙහිව. ඔහුව ඝාතනය කළ අඩි 60ක් පොළොව යටට පහර දීලා. ඒ වගේම ඉරානයේ නායකින් ගණනාවක් විනාශ කළා. හූති මුළු ඇමති මණ්ඩලයම යෙමනේදී ඝාතනය කළා. ඒ වගේ ඊශ්‍රායලය මෙවැනි ප්‍රහාර ගණනාවක් අතීතයේදී එල්ල කළා. එවැනි තත්ත්වයක් තුළ ඉරානය මේවට අරන් නැහැ ප්‍රතිකර්ම. ඒක තමයි මේකෙන් පළමුවෙන්ම පේන්න තියෙන්නේ. එකම රටාවකට එකම ආකාරයකට මේක සිද්ධ වුණා. ඉතින් දැන් මේකේ නොඑක් මත ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මාස ගණනාවක් තිස්සේ අයතොල්ලා අල් කාමිනි ආධ්‍යාත්මික 나යකයා හා ඉරාන රාජ්‍ය නායකයාගේ ගමන් බිමන්, ඔහුගේ කෑම බීම රටා, ඔහු එළියට යන තැන්, ඔහුගේ කාර්යාලය, ඔහුගේ පවුලේ වග විස්තර, ඔහුගේ පවුලේ සමාජිකයනුත් මලා, ඔහුගේ පුතාගේ බිරිඳ ඇතුළු දරුවනුත් මිය ගියා මේ ප්‍රහාරයෙන්. ඒවා පිළිබඳව ඉතාමත්ම විමසලිමන්තව අහසේ සිට ඔත්තු බැලුවා. ඒ වගේම පොළොවේ සිට යාන්ත්‍රිකව ඔත්තු බැලුවා. විශේෂයෙන්ම ටෙහරානයේ තියෙන CCTV කැමරා, ඒ වගේම මාර්ග සංඥා ඒවා හැක් කළා. ඒ මාර්ග සංඥා හරහා තොරතුරු ලබා ගත්තා ඉරානයේ නායකයින්ගේ කොන්වොයි කොහෙන් කොහාටද යන්නේ කියන එක ගැන. ඒ වගේම මේ ගොඩනැගිලිවල තර්මල් ඉමේජ් අරගෙන ඒවයේ ස්වභාවය කී දෙනෙක් ඉන්නවද කින්නමන්ද කියන තොරතුරු ළඟා කරගත්තා. ඒ විතරක් නෙමෙයි මේ මානව වශයෙන්, ඒ කියන්නේ human intelligence අරන් තියෙනවා. මේ සම්බන්ධයෙන් IRGC, ඒ කියන්නේ ඉරාන විප්ලවකාරී හමුදාවේ කඩ් බලකායේ ප්‍රධානියා අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහු තමයි මෙතෙන්ට කාමිනී අරන් ගියේ කියලා. ඉතින් ඇත්තටම ඒ වගේම මේ ප්‍රහාරය එල්ල කළේ ගුවන් යානා ප්‍රහාරයක්. පැය දෙකමාරක් යනවා ඊශ්‍රායලයේ ඉඳන් ගුවන් යානයක් එන්න. ඒතර ඔය කියන විදිහට යම්කිසි ආකාරයක සැටලයිට් ආවරණයක් රුසියාවෙන් චීනෙන් දීලා තිබුණා නම්, ඒ වගේම රේඩාර් පද්ධති තිබුණා නම් ඒක කලින් දැනගත යුතු තිබුණා. ඉතින් ඒ නිසා මේක ඇත්ත වශයෙන්ම දිවා කාලයේ එල්ල කළේ මේ ඊටාම පැහැදිලි දෙයක්. ඒ වගේම සුපුරුදු ඇමරිකා එක්සත් ජනපදයේ අර ආත්මගරුත්වයක් හෝ සදාචාරයක් නැති උපාය මාර්ගය. ඒ කියන්නේ සාකච්ඡා කර කර ඉන්නකොට ගහන එක. ඒ ක්‍රියාවලිය මෙතෙන්දිත් තිබුණා. ගිය අවුරුද්දේ 2025 ජූනි 12 ඉඳන් 22 යුද්ධයේදීත් කළේ සාකච්ඡා කර කර ඉන්න ගමන් හිටිය අඩිය පහර දුන්නා. මේකෙත් සාකච්ඡා කර කර ඉන්න ගමන් හිටිය අඩිය පහර දුන්නා. ඉතින් මෙතන ඇත්තටම ඉරානයේ දැනගත යුතුව තිබුණා Taman කායකද මේ ගනුදෙනු කරන්න කියලා.